මේ SWOT ක්‍රමයේදී ඇත්තටම පාර්ශ්වයන් 3ක් ඉන්නවා. SWOT කියලා කියන්නේ simplified value added tax. සරල එකතු කළ අගේ මත බද්ධ. සරල එකතු කළ අගේ මත බද්ධ කොට ඇත්තටම මේක සරල නෑ, process එක සරල නෑ. හැබැයි සරලයි කියලා මෙතන අදහස් කරලා තින්නේ SWOT ස්කීම් එකේදී VAT එකට අදාළ මුදල් හුවමාරුවක් වෙන්නේ නැහැ. ඇත්තට normal VAT ස්කීම් එකේදී වෙන්නේ අපි VAT invoice එක දැම්මට, tax invoice එක දැම්මට පස්සේ අපි අදාළ කෙනා ගෙවන්න ඕනේ අදාළ VAT එකේ කොටසත් එක්ක තමයි මේ මුදල් ගෙවන්න ඕනේ. නමුත් SWOT invoice එකකදී නැත්නම් SWOT ස්කීම් එකේදී අදාළ VAT එක අපි ගෙවන්නේ නැහැ. අදාළ net value නැත්නම් taxable supply එකේ කොටස විතරයි ගෙවන්නේ. VAT එක ගෙවන්නේ නැහැ. ඒක අපි සස්පෙන්ඩ් කරනවා. කියන්නේ අත්හිටවනවා. ඒක තමයි සස්පෙන්ඩඩ් VAT කියලා කියන්නේ. අත්හිටවනවා. ගෙවන්න නැතුව නවත්ත ගන්න. එතකොට අර කාටවත් මුදල් යන්නෙත් නැහැ, කාටවත් මුදල් ලැබෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මෙතන ඉන්පුට් එකක් ක්ලේම් කරන්නෙත් නැහැ කවුරුත්, අවුට්පුට් එකක් කවුරුත් ගෙවන්නෙත් නැහැ. ඒ කියන්නේ ගවර්න්මන්ට් එකට කිසිදු මුදලක් යන්නේ නැහැ මෙතනදී. ඒ කියන්නේ සප්ලයර් ගේ අතින් සල්ලි යන්නෙත් නැහැ, RIP ගේ අතේ යන්නෙත් නැහැ. පර්චේස් එක අතින් යන්නෙත් නැහැ. ඒතර ඒක තමයි මේක සරල ක්‍රමය. මම මේක පැහැදිලි කරන්නම්. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒතර අවබෝධයක් ගන්න පුළුවන්. නමුත් දැන් ගොඩක් අය දන්නවා ඉතින් SWOT කියන්නේ මොකක්ද කියලා. නමුත් මේ අපි කතා කරන මොහොත වෙනකනුත් SWOT එක ඇක්ටිව්. සැප්තැම්බර් 30 වෙනකම්ම ඇක්ටිව්. අනිත් එක ඔයාලට මේක අයින් වුණත් පරණ ප්‍රශ්න එන්න පුළුවන් SWOT එක සම්බන්ධව මේ දක්වා ක්‍රියාත්මක වෙච්ච නිසා. එතකොට ඒවා විසඳ ගන්න මේ නොලෙජ් එක ඕන වෙනවනේ. ඒ නිසා අපි මේක අනිවාර්යයෙන්ම කතා කරනවා. එතකොට SWOT එකේදී අත්‍තරම පාර්ශ්ව තුනක් ඉන්නවා. මෙතන ඉන්නවා RIS කියලා කෙනෙක්. RIS කියලා කියන්නේ registered identified supply. ඒ කියන්නේ ලියාපදිංචි හඳුනාගත් සැපයුම්කරුවන්. ඒ වගේම ඉන්නවා RIP කියලා කෙනෙක්. RIP කියන්නේ registered identified purchaser. ලියාපදිංචි හඳුනාගත් ගැනුම්කරුවන්. ඒතර සැපයුම්කරුවා ඉන්නවා, ගැනුම්කරුවා ඉන්නවා. ඒ වගේම මැදට වෙලා බලාගෙන ඉන්නවා IRD එක, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ඒතර ඔන්න ඔය කියන පාර්ශ්ව තුන එකතු වෙලා තමයි අත්‍තරම මේ SWOT ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. මේකෙදි වෙන්නේ RIS කියන එක්කෙනා නැත්තම් ලියාපදිංචි හඳුනාගත් සැපයුම්කරුවා RIP කෙනෙක්ට, එක්කෙනෙක්ට වෙන්නත් පුළුවන්, දෙන්නෙක්ට වෙන්නත් පුළුවන්, තුන් දෙනෙක්ට වෙන්නත් පුළුවන්. අපි හිතමු එක RIS කෙනෙක් ඉන්නවා. දැන් මම මේ RIS ගේ පැත්ත තමයි ඔයාලට මුලින්ම කියන්නේ. මොකද අපි taxable supply එක ගැන කතා කරන්නේ. ඒක taxable supply එකේදී ඔන්න අපේ මේ අදාළ ආයතනේ දැන් ඔයගොල්ලෝ ඉන්නවා RIS විදියට. ඔයාලා බලාගෙන ඉන්න කට්ටිය RIS. දැන් ඔයාලා මිලදී ගන්න එක්කෙනෙක්ගෙන් වෙන්නත් පුළුවන්, එක්කෙනෙක්ගෙන් විතරක් නෙවෙයිනේ. දෙතුන් දෙනෙක්ගෙන් පර්චේස් කරනවනේ මාසෙකට. දැන් මම දැන් එක්සැම්පල් එකේ එක RIP කෙනෙක් තමයි අරන් තියෙන්නේ. එතකොට ඔයා මෙයාගෙන් ගන්නව බඩු අදාළ මාසෙට. මෙයාගෙන් බඩු ගත්තට ඔයාට මේ SWOT ස්කීම් එකේදී RIS කෙනෙක් RIPට ඉෂුව කරන සම්පූර්ණ ඉන්වොයිස් ගන්න. හිතන්නකෝ RIS කෙනෙක් RIP කෙනෙක්ට ඉෂුව කරන මාසෙට එක ඉන්වොයිස් එකක් වෙන්නත් පුළුවන්, ඉන්වොයිස් දෙකක් වෙන්නත් පුළුවන්, තුනක් වෙන්නත් පුළුවන්, හතරක් වෙන්නත් පුළුවන්, 100ක් වෙන්නත් පුළුවන්, 1000ක් 2000ක් වෙන්නත් පුළුවන්. ලොකු කම්පැනි තියෙනවා PLC විතර යන කන්ස්ට්‍රක්ෂන් කම්පැනිම. ඒවා SWOT හැන්ඩල් කරන්න වෙනම යුනිට් එකක් තියෙනවා. මම ඔයාලට ගිහිල්ලා තියෙන නිසා මම දැකලා තියෙනවා. වෙනම තියෙන අපේ ඔෆිස් එකට වඩා ලොකුයි SWOT යුනිට් එක ඇත්තටම. ඒකේ තනිකරම තියෙන SWOT ෆයිල්. තනිකරම ෆයිල් 2000ක් විතර තියෙනවා. ඒකට එක මාසෙකට ඒක හැන්ඩල් කරන්නත් වෙනම ඉන්නවා SWOT ඔපරේටර්ස්ලා දෙන්නෙක් විතර. ඒතකොට ඒගොල්ලෝ කරන්නේ මේ වැඩේ විතරයි. වෙනම පොසිෂන් එකක් ඒක. ලොකු වැඩක් එතකොට. එතකොට ඒගොල්ලෝ ඒව අරගෙන එහෙට මෙහෙට කෝල් දදා වවුචර්ස් කලෙක්ට් කර පිස්සු වගේ. එතකොට නිකන් වවුචර් කලෙක්ට් කරන්න ගියාම අපිට පිස්සු වෙනවා ඒවා දැක්කම. ඒක නිසා මේ ප්‍රොසෙස් එක මේකම තමයි. නමුත් එතන තියෙන වර්ක්ලෝඩ් එකත් එක්ක ඒ ප්‍රොසෙස් එක සංකීර්ණ වෙලා තියෙන්නේ. සෑහෙන වැඩ ප්‍රමාණයක් තියෙනවා. එතකොට SWOT එකේදී මේ RIS මේ වගේ RIP කෙනෙක්ට සප්ලයි එකක් කරනවා මාසෙකට. ඒ කියන්නේ ඉන්වොයිස් ඉෂුව කරනවා. ඒ කියන්නේ ටැක්ස් ඉන්වොයිස් එකක් වෙනකොට ඉෂුව කරන්නේ මෙතනදී සස්පෙන්ඩඩ් ටැක්ස් ඉන්වොයිස් එකක්. ඒ කියන්නේ අත්හිට වූ බදු ඉන්වොයිස් එකක් තමයි මෙතනදී දෙන්නේ. සස්පෙන්ඩඩ් ටැක්ස් ඉන්වොයිස් කියලා කියන්නේ ඒකයි. SWOT ඉන්වොයිස් එක තමයි ඉෂුව කරන්නේ. එතකොට ඉෂුව කරාම මෙයාට අපි තුමු ඉන්වොයිස් 10ක් ඉෂුව කරා කියලා මේ RISට මේ RIPට RISCC ඉන්වොයිස් 10ක් දැම්මත් අදාළ මාසෙට ඒ 10ට අදාළ බ්‍රේක්අප් එක මෙයා IRD එක හරහා රැමි සිස්ටම් එක හරහා සබ්මිට් කරන්න ඕනේ. මේ RISට කොච්චරක් RISCC නැත්නම් මම කියන RISCC අහවල් RIPට කොච්චර සප්ලයි එකක් කරාද අදාළ මාසය ඇතුළත. ඒ කියන්නේ වැලියු එක. හිතන්නකෝ ඉන්වොයිස් 10ක් තමයි ඉෂුව කරේ කියලා මෙයාට. ඉන්වොයිස් 10ක් මාසය ඇතුළත ඉෂුව කරා. මේක මන්ත් වයිස් කරන්න ඕනේ ප්‍රොසෙස් එකක්. මාසෙන් මාසේ කරන්න ඕනේ ප්‍රොසෙස් එකක්. එතකොට මෙයාට ඉන්වොයිස් 10ක් ඉෂුව කරා කියලා උපකල්පනය කරොත් අපි හිතමුකෝ ඉන්වොයිස් 10ක් තමයි මෙයාට ඉෂුව කරන්න කියලා. මේ RIS ඉන්වොයිස් 10ක් ඉෂුව කරනවා. හරි. එතකොට ඒ ඉන්වොයිස් 10ක් ඉෂුව කරලා ඒ ඉන්වොයිස් 10 වැලියු එක අපි හිතනවා ලක්ෂ 1 මිලියන් කියලා හිතන්නකෝ. 1 මිලියන් තමයි ඉන්වොයිස් 10 වැලියු එක.
ඒ කියන්නේ ලක්ෂ ගානේ ඉෂු මේ නිකුත් කරනවා ඉන්වොයිස් 10ක්. එතකොට ලක්ෂ 10ක් තමයි මේකේ වැලියු එක වෙන්නේ. හරි. එතකොට ලක්ෂ ගානේ දාගෙන යනවා. හැබැයි ලක්ෂ 10ක් වැලියු එක උනාට ඉන්වොයිස් 10ක් ඉෂු කරලා තිබුණත් මේ SWAT ක්‍රමයේදී සිස්ටම් එක හරහා අපි සබ්මිට් කරන්න ඕනේ SWAT 4 කියලා ෆෝම් එකක්. ඒ කියන්නේ RIS මුලින්ම RIS කියන කෙනා තමයි නැත්තම් ලියාපදිංචි හඳුනාගත් සැපයුම් කරුවා තමයි මුලින්ම SWAT ක්‍රමය ක්‍රියාත්මක කරන්න ඇත්තට. මෙයා තමයි ආරම්භකයා. එයා තමයි මේක ක්‍රියාත්මක කරන පළවෙනි පුද්ගලයා. එතකොට එයා මුලින්ම මේ සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න ඕනේ. හරි. එතකොට එයා ක්‍රියාත්මක කරන ඉන්වොයිස් 10කට අදාළව අපි දැන් මේ දෙන උදාහරණේ ඉන්වොයිස් 10ක් තියෙනවා වැලියු එක 1 මිලියන්. එතකොට මෙයා සිස්ටම් එකට තමයි මුලින්ම දත් ඇතුළත් කරන්න ඕනේ. මෙයා මුලින්ම ඉෂුව කරනවා SWAT 4 කියලා එකක්. හරි. SWAT 4 කියලා එකක් මෙයා සිස්ටම් එකට දානවා. හරි. RIS තමයි SWAT 4 එක දාන්නේ. හැබැයි දාන්නේ ඒක දෙන්න ඕනේ RIPට අප්‍රූව් කරන්න. ඒ කියන්නේ RIP දැන් මෙතන ඉන්න RIP ගෙන් RIPට නිකුත් කරපු ඉන්වොයිස් 10ට අදාළ වැලියු එක 1 මිලියන් ඉන්වොයිස් 10ක් ඉෂුව කරලා තිනවා. මේ ටෝටල් එකට තනි රෙකෝඩ් එකක් තමයි මෙයා දාන්න ඕනේ. මෙයා දාන්න මෙයාට කෙලින්ම මෙයාට දෙන්න බෑ. මෙහෙම කෙලින්ම මම ඔයාට මේක ඉෂුව කරනවා කියලා මෙහෙම ඉෂුව කරන්න බෑ. මෙයා ඉෂුව කරන්න ඕනේ මෙන්න මෙයා හරහා IRD එක හරහා තමයි ඉෂුව කරන්න ඕනේ. ඒ කියන්නේ IRD එකේ රැමිස් එක හරහා තමයි ඉෂුව කරන්න ඕනේ. මෙන්න මෙයා හරහා තමයි යන්න ඕනේ. කෙලින්ම යන්න බෑ. කෙලින්ම යාට යන්න ඇක්සස් නැහැ. එතකොට IRD එකේ රැමිස් එක හරහා මෙයා SWAT 4 එක මෙතනට දාන්න ඕනේ. ඒතකොට SWAT 4 එක දාන්නේ රැමිස් එක හරහා IRD එක හරහා තමයි දාන්නේ. එතකොට ඒකට මුලින්ම අවතීර්ණ වෙන්නේ RIS තමයි මේක මුලින්ම අවතීර්ණ වෙලා කරන්නේ. ඒතකොට SWAT 4 එක යා දානවා. හරි. දැම්මට පස්සේ IRD එකේ සයිට් එකට ලොග් වෙලා SWAT කියන ස්කීම් එකෙන් RIS අදාළ SWAT 4 එක දැම්මට පස්සේ ඒ SWAT 4 එක පෙන්නනවා මෙන්න මේ RIPට. එයාගේ සිස්ටම් එකෙන් ලොග් වුණාම එයාගේ රැමි සිස්ටම් එකේ එයාට පෙන්නනවා අදාළ RIS දාපු SWAT 4 එක. එයාට පෙන්නනවා. ඒතකොට එයාත් බලන්නේ IRD එකේ රැමිස් එකට ලොග් වෙලා තමයි. ඇත්තටම SWAT 4 එක තින්නේ මේ IRD එක ඇතුලේ. IRD එක ඇතුලේ තියෙන ඩේටාබේස් එකේ තියෙන්නේ. එතකොට මේ RIS දාන SWAT 4 එක ඒක පෙන්නනවා RIPට. අදාළ එක විතරයි පෙන්වන්නේ. මෙයයි මෙයයි අතර සම්බන්ධයක් තියෙනවා නම් විතරයි පෙන්වන්නේ. දැන් තව RIS ලා මෙතන ඉන්න පුළුවන්. ඒකෙන් මෙයාට ඉන්වොයිස් ඉෂුව වෙලා නැත්තම් රෙකෝඩ් එකක් නැත්තම් එයාගේව පෙන්වන්නේ නැහැ. මෙයයි මෙයයි අතර බහඬ හෝ සේවා ගනුදෙනුවක් වෙලා තියෙනවනම් හුවමාරුවක් වෙලා තියෙනවනම් ඒ ට්‍රාන්සැක්ෂන් එක තමයි පෙන්වන්නේ. ඒක පෙන්වන්නේ RIS ඉන්පුට් එකක් විදිහට ඒක දාලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ SWAT 4 එක සිස්ටම් එකට අදාළ මාසෙට දාලා තියෙන්න ඕනේ. දාලා තිබ්බොත් තමයි පෙන්වන්නේ. නැත්තම් දාලා තිබ්බේ නැත්තම් පෙන්වන්නෙත් නැහැ. එතකොට තනි රෙකෝඩ් එකක් තමයි එන්ටර් කරන්නේ. එතකොට මෙතන රෙකෝඩ් 10ක් තිබ්බත් තනි රෙකෝඩ් එකක් තිබ්බත් ඉන්වොයිස් 100ක් තිබ්බත් ඉන්වොයිස් එකක් තිබ්බත් ඉන්වොයිස් 10ක් තිබ්බත් ඉන්වොයිස් 100ක් තිබ්බත් ඉන්වොයිස් 10000ක් තිබ්බත් මේ අදාළ කෙනාට නම් ඒවා ඉෂුව කරේ තනි රෙකෝඩ් එකක් තමයි මෙතන එන්ටර් කරන්නේ. එතකොට මේ SWAT 4 එකේ තනි රෙකෝඩ් එකක් විදිහට අපි එන්ටර් කරනවා. ඔයාලට ඔය ප්‍රසන්ටේෂන් එකේ QR කෝඩ් දෙකක් දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් QR කෝඩ් එක ස්කෑන් කරලා ඔයාලා ෆ්‍රී ඉන්න වෙලාවක SWAT 4 එක කොහොමද රැමිස් එකේ සබ්මිට් කරන්න කියලා ඔය QR එකේ තියෙනවා. SWAT 4 එක දාන්න හැටිත් තියෙනවා. 57 සබ්මිට් කරන්න හැටිත් තියෙනවා. ඔය QR දෙකක් දාලා තියෙන දේ දෙකට. දැන් මම මේ process එක වෙන විදිය තමයි ඔයාලට මෙතන කියන්නේ. එතකොට මෙහෙම එනවා. ආවට පස්සේ RIS සිස්ටම් එකෙන් ලොග් වෙලා බලනවා. මේ RIS එකෙන් මම බහන්න මිලදී අරන් තිනවා. අපි හිතමුකෝ අගෝස්තු මාසේ කියලා. මේ අගෝස්තු මාසේ කියලා හිතන්නකෝ දැන් මේ අගෝස්තු මාසේ RIS එකෙන් මම බහන්න මිලදී අරන් තිනවා 1 මිලියන්. ඒ කියන්නේ ඉන්වොයිස් 10කට අදාළව 1 මිලියන් මිලදී අරන් තිනවා. මෙතකොට මෙයා මේ තනි රෙකෝඩ් එකේ මේ ඉන්වොයිස් 10ම මෙන්ෂන් කරලා 1 මිලියන් ෆිගර් එක එන්ටර් කරලා තිනවා නම් මෙයාට ඒක බලා ගන්න පුළුවන් ඉන්වොයිසස් 10ක් 1 මිලියන් එන්ටර් කරලා තිනවා කියලා. ඒක හරි කියලා මෙයාට තේරෙනවා නම් ඉන්වොයිස් 10ත් එක්ක මැච් වෙනවා කියලා තේරෙනවා නම් මෙයා ඒක හරි නම් විතරක් මෙයා මේ SWAT 4 එක අප්‍රූව් කරනවා. අපි කියන්නේ ප්‍රතිග්‍රහණික පිළිගන්නවා. පිළි අරගෙන එයා ඉෂුව කරනවා ක්‍රෙඩිට් වවුචර් එකක්. අපි ඒකට කියනවා CRV එකක් කියලා. ඒ කියන්නේ SWAT ක්‍රෙඩිට් වවුචර් එකක්. නැත්නම් අපි කියනවා බැර වවුචර් එකක් කියලා කියන්නේ සිංහලෙන් කිව්වොත්. ඒත් බැර වවුචර් එකක් නිකුත් කරනවා. ක්‍රෙඩිට් වවුචර් එකක් කියලා කොහොම තව ගොඩක් අය දන්නවා CRV එකක් ඉෂුව කරනවා. ඒතකොට ඒකේ කොපීස් 3ක් තියෙනවා ඇත්තටම. ඔයාලා ওই වීඩියෝ එක බැලුවොත් ඒකේ අපි SWAT ක්‍රෙඩිට් වවුචර් එකකුත් පෙන්නලා තිනවා. ඔයාලට බලන්න පුළුවන්. අපි ඉස්සරහට ඔයාලට ගෲප් එකට දාන්න ක්‍රෙඩිට් වවුචර් එකක ෆෝමැට් එකක් බ්ලැන්ක් එකක් දාන්න. නම්බර් එක කපලා දාන්න. ඔයාලට බලා ගන්න වවුචර් එක මොකක්ද කියලා බලපු නැති අයට බලා ගන්න. ගොඩක් අය දැකලා ඇත්තේ. දැකපු නැති ඉන්නවනම් අපි දාන්නම් ගෲප් එකට අනිවාර්යයෙන්ම. එතකොට මෙයා මේක අප්‍රූව් කරලා වවුචර් එක ඉෂුව කරන්න ඕනේ.
ඇප්රූව් කරලා තමයි වවුචර් එක දෙන්නේ. හැබැයි සමහරක් වෙලාවට මේ ෆිගර් එක වැරදි නම් සමහරක් වෙලාවට RIS දාපු ෆිගර් එක වැරදි. එක්ක ඉන්වොයිසස් ගන්න වැරදි. නැත්නම් මේ amount එක වැරදි කියන්නේ ඇත්තටම SZ4 එකේ ඉන්වොයිසස් මේ මොනවාද මේ අපි amount එක වැරදි කියමුකෝ 9 million කියනකො මේ 10 million වෙන 9 million දාලා. එතකොට මෙයාට තේරෙනවා වැරදි amount එක. ඒතර මෙයා මේක රිජෙක්ට් කරනවා. මෙයාට ඔප්ෂන් එකක් දීලා තියෙනවා මේක වැරදි නම් රිජෙක්ට් කරන්න. එතකොට එයා SZ4 එක රිජෙක්ට් කරන රීසන් එකකුත් දාන්න ඕනේ. ඇයි මේක රිජෙක්ට් කරන්නේ? amount එක වැරදිද? නැත්නම් අදාළ නැද්ද? නැත්නම් මොකක් හරි ඒ රීසන් තියෙන එක දාන්න. අද රීසන් උත් තියෙනවා. ඒක තෝරලා රීසන් එකක් දාන්න ඕනේ අනිවාර්යෙන් සිස්ටම් එකට. දාලා රිජෙක්ට් කරනවා. රිජෙක්ට් කරාට පස්සේ ඒක මෙයාට ආයි පෙන්නනවා මෙයා රිජෙක්ට් කරා කියලා. ඊට පස්සේ රිජෙක්ට් කරන්න හේතුව මෙයා බලලා ආයි රීසබ්මිට් කරන්න පුළුවන් RIS ට නැවත වාරක්. වැරද්ද හදලා රීසබ්මිට් කරාම මෙයා ඊට පස්සේ ආයි ඒක ඕකේ නම් අප්‍රූව් කරලා ක්‍රෙඩිට් වවුචර් එක ඉෂුව කරනවා. ඕක තමයි SZ4 එකේ process එක. එතකොට මේ විදිහට අප්‍රූව් කරාට පස්සේ ක්‍රෙඩිට් වවුචර් එක දීලා ඒතකොට මේක නම්බර් එකක් IR එකෙන් දෙන ක්‍රෙඩිට් වවුචර් බුක් එකක් RIP ට තමයි ඒක දෙන්නේ. ඒකේ කොළ 50ක් තියෙනවා ක්‍රෙඩිට් වවුචර් බුක් එකේ කොපීස් 3ක් තියෙනවා. ඔරිජිනල් කොපි එක තියෙනවා. ඒක දෙන්න ඕනේ අදාළ RIS ට. ඊට පස්සේ සෙකන්ඩ් කොපි එක තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි කොපි එක IRD එකට අපි බාර දෙන්න ඕනේ. පින් කලර් එක. ඊට පස්සේ කොළ පාට කලර් එකේ ඉන්න කොපි එක තමයි අදාළ RIP එකේ කොපි එක. ඒක එයා තියාගන්න ඕනේ. සුදු පාට ඔරිජිනල් කොපි එක දෙන්න ඕනේ RIS ට. එතකොට මෙයා ක්‍රෙඩිට් වවුචර් එක සිස්ටම් එකෙන් තමයි මුලින්ම දාන්නේ. සිස්ටම් එකෙන් අංකේ දැම්මට පස්සේ නම්බර් එකක් එනවා. අපි තුන් මේකේ තියෙනවා කියලා අංක සාමාන්‍යයෙන් 6 7ක් එනවා මේකේ. ඔහම ක්‍රෙඩිට් රතු පාටින් එන්නේ නම්බර් එක. එතකොට මේ ක්‍රෙඩිට් වවුචර් නම්බර් එක මෙයා දැම්මට පස්සේ මේක මෙයාට පෙන්නනවා මෙයා අප්‍රූව් කරාද රිජෙක්ට් කරාද කියලා. අප්‍රූව් කරා නම් මෙයාට නම්බර් එක බලා ගන්න පුළුවන්. අප්‍රූව් කරලා නම්බර් එක දුන්නට පස්සේ RIS ගේ පැත්තෙන් තියෙනවා ආයි process එකක්. මෙයා ඊට පස්සේ මෙතනට දාන්න ඕනේ සිස්ටම් එකට SZ5 කියන එක. SZ5 කියන්නේ monthly invoice summary එක. දැන් මෙයා මෙතනදි තනි රෙකෝඩ් එකක් නේ මෙතනට දැම්මේ. මේ invoices 10ටම එක රෙකෝඩ් එකයි මෙයා එන්ටර් කරේ. ඒ කියන්නේ SZ4 එකේ සබ්මිට් කරේ තනි රෙකෝඩ් එකක්. ඊට පස්සේ SZ5 එකේදී මෙයා මේ invoices 10ම මේක එන්ටර් කරන්න ඕනේ. මෙයාට ඉෂුව කරපු invoices 10ම එන්ටර් කරන්න ඕනේ. 10ම එන්ටර් කරලා ඒකේ වැලියු එක දාලා VAT amount එක දාලා ඔක්කොම දාන්න ඕනේ. දාලා මෙයා ඉෂුව කරානේ ක්‍රෙඩිට් වවුචර් එකක් RIP. ඒ ක්‍රෙඩිට් වවුචර් නම්බර් එකක් දාන්න ඕනේ. හැබැයි මේ invoices 10ටම තියෙන එක ක්‍රෙඩිට් වවුචර් එකයි. ඒතකොට 10ම මෙන්ෂන් කරන්න ඕනේ මේ ක්‍රෙඩිට් වවුචර් නම්බර් එක තමයි. හරි. එතකොට SZ5 එකේදී මේ ක්‍රෙඩිට් වවුචර් නම්බර් එක විදිහට යන්නේ මේ එකම නම්බර් එක. ඊට පස්සේ එහෙම දාලා SZ5 එක හදලා ඒකත් තියෙනවා IRD එකේ VAT schedule වගේ ඩවුන්ලෝඩ් කරන්න ඩවුන්ලෝඩ්ස් වලට ගියාම SZ එකේ schedules තියෙනවා. SZ5 තියෙනවා 5A 5B SZ6 SZ7 ඒවා තියෙනවා. එතකොට ඔයාලා SZ5 එක ඩවුන්ලෝඩ් කරලා ඒකේ මේ invoices breakup එක එන්ටර් කරගෙන යන්න ඕනේ. එන්ටර් කරලා කම්ප්ලීට් කරලා ඒක CSV එකට කන්වර්ට් කරලා ආයි පාරක් සබ්මිට් කරන්න ඕනේ IRD එකට. එතකොට ඒක සබ්මිට් කරන්නේ IRD එකට විතරයි. මේ දෙක IRD එකට සබ්මිට් කරන්න ඕනේ මේ SZ5 එක. මේ SZ5 එක ඇත්තටම මැනුවල් විතරයි හදන්න පුළුවන්. මේක ඔන්ලයින් නෑ. මේක මැනුවලි ෂෙඩියුල් එකක් තියෙන්නේ. VAT ෂෙඩියුල් එකක් වගේ. මැනුවලි හදලා මෙතනට සබ්මිට් කරන්න ඕන IRD එකට. ඊට පස්සේ SZ5 එක සබ්මිට් කරලා පස්සේ ආයි තව ඩොකියුමන්ට් එකක් තියෙනවා. SZ7 කියලා. SZ7 එකත් සබ්මිට් කරන්න ඕනේ. SZ7 එකේ තියන්නේ ආයි මේ SZ4 එකේ වගේම සමරි එකක්. වෙනස තියෙන්නේ SZ4 එකේ ක්‍රෙඩිට් වවුචර් එක නෑ. මෙයානේ ක්‍රෙඩිට් වවුචර් ඉෂුව කරන්නේ RIP නේ. SZ7 එකේ ක්‍රෙඩිට් වවුචර් එකක් දාන්න ඕනේ. ක්‍රෙඩිට් වවුචර් නම්බර් එක දාන්න ඕනේ. එතකොට ඒකේ තියන්නේ සමරි එකක්. සමරි එකක් තියෙන්නේ. ඒ කියන්නේ රෙකෝඩ් දැන් මෙතන SZ4 එකේ දැන් මේ තනි රෙකෝඩ් එකයිනේ. ඒ වගේම SZ7 එකේ යන්නේ තනි රෙකෝඩ් එක. අදාළ RIP ට අදාළව එක රෙකෝඩ් එකක් තමයි යන්නේ. ඒතර මේ කියන සම්පූර්ණ ඉන්වොයිස් ප්‍රමාණයම SZ5 එකේ SZ7 එක කියන්නේ තනි රෙකෝඩ් එකයි. වෙනසකට තියෙන්නේ SZ4 එකයි 7 එකේ වෙනස තියෙන්නේ SZ7 එකේ ක්‍රෙඩිට් වවුචර් නම්බර් එකක් තියෙනවා. අනිත් එක SZ4 එක අපි ඔන්ලයින්ම දාන්න ඕනේ, සිස්ටම් එකෙන්ම දාන්න ඕනේ, ෆෝම් එකක් විදියට. SZ5 එක දාන්න තියෙන්නේ මැනුවල් ෂෙඩියුල් එකක් විදියට, Excel ෆයිල් එකක් විදියට. SZ7 එක ඔප්ෂන් දෙකක් දීලා තිනවා අපිට සබ්මිට් කරන්න පුළුවන්. ඒකෙදි අපිට පුළුවන් ක්‍රම දෙකකට සබ්මිට් කරන්න SZ7 එක. 7 එක සබ්මිට් කරන්න පුළුවන් ක්‍රම දෙකකට ඇත්තටම. SZ7 එක මැනුවල් දාන්නත් පුළුවන්, ඔන්ලයින් දාන්නත් පුළුවන්. මැනුවල් ඔන්ලයින් දෙකම තියෙනවා. එතකොට මැනුවල්ද ඔන්ලයින්ද කියන එක අපි තීරණය කරගන්න ඕනේ. ඒකෙදි වෙන්නේ මැනුවල් දානවා නම් මැනුවල් දාන්න තියෙන්නේ රෙකෝඩ් 20ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ RIP ලා ඔයාලා RIS විසින් නිකුත් කරන RIP ලා සංඛ්‍යාව නැත්නම් රෙකෝඩ් සංඛ්‍යාව පර්චේස් කරන කට්ටිය 20කට වඩා වැඩි නම් ඒක මැනුවලි එන්ටර් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මැනුවලි එන්ටර් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒක සිස්ටම් එකෙන්ම සබ්මිට් කරන්න ඔන්ලයින්.
එතකොට ඒක අපිට පුළුවන් ඔන්ලයින්ම දාන්න. ඔයාලා මේක දැකලා ඇති, මේක කරන අය දන්නවා ඇති. ඒක ඔන්ලයින් දාන්න පුළුවන්. රෙකෝඩ් ඉස්සර අඩු නම්. ඒතර රෙකෝඩ් ඉස්සර අඩු නම් අපිට පුළුවන් ඔන්ලයින්ම සබ්මිට් කරලා දාන්න මේක මේ අදාළ RIS-ට. එතකොට ඒක ඔන්ලයින් දැම්මම ෂෙඩියුල් එකක් නැහැ. ඔන්ලයින් දාලා ඉවර කරනවා. එහෙම තමයි ඒක වෙන්නේ. එතකොට ওই විදිහට තමයි එතකොට SAT7 එක කියන්නේ SAT7 එකේ ඔප්ෂන් දෙකක් තියෙනවා. මැනුවල් ඔප්ෂන් එකයි ඔන්ලයින් ඔප්ෂන් එකයි. මැනුවල් යන්නේ රෙකෝඩ් විසට වඩා වැඩි නම් ඔන්ලයින් යන්නේ රෙකෝඩ් විසට වඩා අඩු නම්. ඒක කියලාම තියෙනවා. එතන ඔයාලා එතනට SAT7 එකට ගියාම එයාලා එතන ඉන්ස්ට්‍රක්ෂන් දීලා තියෙනවා රෙකෝඩ් විසට වඩා වැඩි නම් මැනුවල් දාන්න, අඩු නම් ඔන්ලයින් දාන්න කියලා කියලා තියෙනවා. හැබැයි කාට හරි රෙකෝඩ් ඉස්සර වඩා අඩු නම් මැනුවල් දාන්නත් පුළුවන්. මොකද ඔන්ලයින්ම දාන්න කියලා නීතියක් නැහැ. ඔයාට රෙකෝඩ් 4යි නම් තියෙන්නේ. ඔන්ලයින් දාන්නත් පුළුවන්, ඔන්න මැනුවල් දාන්නත් පුළුවන්. හැබැයි රෙකෝඩ් ඉස්සර වැඩි නම් අනිවාර්යයෙන්ම මැනුවල් දාන්න ඕන. ඔන්ලයින් දාන්න බෑ. ඒක තමයි කතාව. එතකොට මෙයාගේ පැත්තෙන් මෙයා සබ්මිට් කරන ඔය ටික. ඊට අමතරව මේ SAT එකේදීත් ක්‍රෙඩිට් නෝට් ඩෙබිට් නෝට් වැටෙන්න පුළුවන්. අර VAT එකේදී ක්‍රෙඩිට් නෝට් ඩෙබිට් නෝට් වැටෙනවා කියලා ඉෂාරා පැහැදිලි කරන්නේ. ඒ වගේම මේකෙදීත් ක්‍රෙඩිට් නෝට් ඩෙබිට් නෝට් තියෙන්න පුළුවන්. ක්‍රෙඩිට් නෝට් ඩෙබිට් නෝට් ආවොත් හදිසි හරි ඔයාලා මේ SAT 5 එකට අමතරව SAT 5A, SAT 5B කියලා ෂෙඩියුල් දෙකකුත් හදන්න ඕනේ. ඒතකොට SAT 5A කියලා කියන්නේ ඩෙබිට් නෝට්, SAT 5A කියන්නේ ඩෙබිට් නෝට්, SAT 5B කියලා කියන්නේ ක්‍රෙඩිට් නෝට්. එතකොට ඒ විදිහට ක්‍රෙඩිට් නෝට් ඩෙබිට් නෝට් ආවොත් ඔයාලා ඒකත් හදන්න ඕනේ. එතකොට ওই විදිහට තමයි SAT එකේ RIS-ට අදාළව ඩොකියුමන්ට්ස් තියෙන්නේ ඔන්න ඔය ටික. SAT 4 එක දාන්න ඕනේ RIS. ඊට පස්සේ SAT 5 එක සබ්මිට් කරන්න ඕනේ, SAT 7 එක සබ්මිට් කරන්න ඕනේ, SAT 5A 5B අදාළ නම් සබ්මිට් කරන්න ඕනේ RIS 20. එතකොට මේ ඔක්කොම මේ තියෙන ඩොකියුමන්ට්ස් ටික, මෙන්න මෙතන තියෙන ඩොකියුමන්ට්ස් ටික ඇත්තරම මෙන්න මේක නැතුව මෙන්න මේ ඩොකියුමන්ට් එක නැතුව SAT 4 එක නැතුව මෙන්න මේ ටික ඇත්තරම සබ්මිට් කරන්න ඕනේ IRD එකට විතරයි. SAT 4 එක දෙගොල්ලොන්ටම අදාළයිනේ. දෙගොල්ලොන්ටම කියලා කියන්නේ RIP-ටත් අදාළ SAT 4 කියන එක. මොකද ඒක තමයි මෙයා අප්‍රූව් කරලා ක්‍රෙඩිට් වවුචර් එක ඉෂුව කරන්නේ. නමුත් SAT 5, 7 සහ 5A, 5B කියන එක අදාළ වෙන්නේ ඇත්තටම මේ RIS-ට විතරයි. ඒතකොට එයා මෙතනට දානවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. SAT 4 එක දාද්දි 5A, 5B තියෙනවනම් ක්‍රෙඩිට් නෝට්, ඩෙබිට් නෝට් තියෙනවනම් මේ SAT 4 එක ඇතුළේම තමයි දාන්න ඕනේ. SAT 5A, 5B මෙතන මෙන්ෂන් කරන්න ඕනේ. ඒක ඔයාලා දන්නවා. දන්න අය දන්නවා. නමුත් ක්‍රෙඩිට් නෝට්, ඩෙබිට් නෝට් තියෙනවනම් අනිවාර්යයෙන්ම SAT 4 එක ඇතුලේ ඒක දාන්න ඕනේ, පෙන්වන්න ඕනේ. SAT 4 එකේම තමයි 5A, 5B මෙතන දාද්දි පෙන්නලා අඩු කරලා පෙන්වන්න ඕනේ. මොකද RIP-ට මේක යන්නේ. එතකොට එයා ඒක අප්‍රූව් කරන්න ඒකේ රෙකෝඩ් එකක් විදිහට 5A, 5B දානවා. දැන් මම මෙතන මේ SAT 5A, 5B කියලා අදහස් කරේ ඇත්තටම මැනුවල් හදන ඩොකියුමන්ට් එක. ඒක මෙයාට අදාළ නැහැ. ඒක අදාළ වෙන්නේ RIS-ට විතරයි. එතකොට ඒක තමයි මෙතනට IRD එකට සබ්මිට් කරන්නේ. එතකොට මෙයාගේ පැත්තේ ටාස්ක් එක නැත්නම් කාර්යය ඉවර වෙනවා මෙන්න මේ ටික සබ්මිට් කරලා කම්ප්ලීට් කරාට පස්සේ. හැබැයි RIP ගේ පැත්තෙන් එයා ක්‍රෙඩිට් වවුචර් ඉෂුව කරා. එයාත් සබ්මිට් කරන්න ඕනේ ඩොකියුමන්ට් එකක් IRD එකට SAT 6 කියලා එකක්. එයා සබ්මිට් කරන්න ඕනේ SAT 6 එක. SAT 6 එක තමයි එයාගේ පැත්තෙන් එයා සබ්මිට් කරන ඩොකියුමන්ට් එක. මේක බොහෝ දුරට මේ SAT 7 එකට සමානයි. මේ RIS දාන SAT 7 එකට සමානයි මේ SAT 6 එක. ඒකෙත් රෙකෝඩ් 20ට වඩා අඩු නම් ඔන්ලයින් දාන්න පුළුවන්. 20ට වඩා වැඩි නම් මැනුවල් සබ්මිට් කරන්නත් පුළුවන්. ඒ වගේ ඔප්ෂන් එකක් දීලා තියෙනවා SAT 6 එකේදී. එතකොට මෙයා SAT 6 එක සබ්මිට් කරලා ඒකෙත් තියෙන්නේ සප්ලයර් සමරි එකක් තමයි SAT 6 එකේ තියෙන්නේ ඇත්තටම. සප්ලයර් සමරි එකක්. ඉන්වොයිස් වල සමරි යන්නේ සප්ලයර් සමරි එකක් තියෙන SAT 6 එකේ. ඒක මැනුවල් දාන්නත් පුළුවන්, ඔන්ලයින් දාන්නත් පුළුවන්. එතකොට ඒ විදිහට දාලා එයා ක්‍රෙඩිට් වවුචර් නම්බර් සේ ලිස්ට් එක දාලා ඒක IRD එකට සබ්මිට් කරන්න. එතකොට මෙයාගේ පැත්තෙන් මෙයාට තියෙන්නේ ඔච්චරයි. ක්‍රෙඩිට් වවුචර් එක ඉෂුව කරලා අප්‍රූව් කරලා SAT 6 එක දාලා ඉවර කරන්න. මෙයාගේ පැත්තෙන් වර්ක් ලෝඩ් එකක් මෙයාට තියෙනවා. මේක අරගෙන ඊට පස්සේ 5 එක දාලා 5AB තියෙනවා නම් ඒකවත් දාලා 7 දාලා ඉවර කරන්න ඕනේ. මෙතනුත් මේ process එක ඉවර වෙන්නේ නැහැ. දැන් හිතනවා සමහරවල් මේක මෙතනින් ඉවරයි කියලා. මේක මෙතනින් ඉවර නැහැ. ඇයි ඉවර නැත්තේ? ඇයි මේ ක්‍රෙඩිට් වවුචර් එක සමහරක් වෙලාවට මේ RIP ඉෂුව කරන ක්‍රෙඩිට් වවුචර් එකේ ඔරිජිනල් එක එවන්න නැතුව තියාගෙන ඉන්නවා. එවන්නේ නැහැ. මෙයාට එවන්නේ නැහැ. ඒකේ ඔරිජිනල් කෝපි එක අදාළ වෙන්නේ RIS-ට. එයාට තමයි ඒක අයිති. මෙයා ගන්නෙත් නැහැ. මෙයාත් ඉන්නවා වවුචර් එක ඔන්ලයින් නම්බුණානේ ප්‍රශ්නයක් නැහැ. වවුචර් නම්බර් එක ඔන්ලයින් නම්බුණා කියලා ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. ඒ කොපි 3ක් දීලා තින්නේ කරන්නේ. IRD එක මේකට පිරිවැයක් දාලා කොපි 3ක් දීලා තියෙනවා. ඒතකොට කොපි 3ෙන් ඔරිජිනල් කොපි එක අනිවාර්යෙන් RIS ගන්න ඕනෙමයි. එතකොට
මෙයා මේක එවන්න නැත්තම් පෝස්ට් එකේ හරි නැත්තම් කොහොම හරි ගෙනල්ලා දෙන්න නැත්නම් RIS ගිහිල්ලා හරි කලෙක්ට් කරගන්න ඕනේ. ගිහිල්ලා ඔය ගොඩක් වෙලාවට මම SAT වල දැකපු ප්‍රශ්නේ තමයි ක්‍රෙඩිට් වවුචර් ප්‍රශ්නේ. ක්‍රෙඩිට් වවුචර් කලෙක්ට් කරගන්නේ නැහැ. කලෙක්ට් කරන්නේ නැහැ. එක්ක සමහර කරලා ක්‍රෙඩිට් මේ RIP තියාගෙන ඉන්නවා මේක ඉෂුව කරන්නේ නැහැ. අපේ ඇක්ට් එකේ කියලා තියෙනවා ඇත්තටම ටැක්සබල් SAT එක RIS විසින් අදාළ මාසෙ වෙලා ඊළඟ මාසේ 14 වෙනිදා වෙද්දි සිස්ටම් එකට ෆීඩ් කරන්න ඕනේ ඇත්තටම. ඒ කියන්නේ සැප්තැම්බර් එක ඔක්තෝබර් 14 වෙදි දාන්න ඕනේ. ඊට පස්සේ අදාළ මාසෙ වෙලා ඊළඟ මාසේ 14 වෙනිදා වෙද්දි දාන්න ඕනේ අනිවාර්යෙන් 14 15 වෙදි දාන්න ඕනේ. එතකොට ඒක ඇප්‍රූව් කරන්න ඕනේ RIP අදාළ මාසෙ ඉවර වෙන්න කලින්. එතකොට එක මාසෙයි දීලා තින අර ඉෂාර කතා කරා කලින් ටැක්ස් ඉන්වොයිස් එකක් අපි අනිවාර්යෙන් දින 28ක් ඇතුළත ඉෂුව කරන්න ඕනේ. ඒ නීතියම තමයි මේ SAT එකටත් අදාළ වෙන්නේ. ඉතින් සමහරු කියනවා තර්ක කරනවා SAT එකේ අපිට මාස 6ක් සිස්ටම් එකේ පෙන්නනවා. ඒ නිසා අපිට මාස 6ක් වෙනකම් මේක ඇප්‍රූව් කරන්න නැතුව තියාගෙන ඉන්න පුළුවන් කියලා. ඒක තර්ක කියනවා. ඉතින් මට දවසක් එක්කෙනෙක් කතා කරලා එහෙමත් කිව්වා. මම SAT අපි කම්පැනි දැන් ඔයාලට පාඨමාලා කරනවට අතර අපේ ක්ලයන්ට්ලා ඉන්න ගොඩක් SAT අපි බලනවා ටැක්ස් කරනවා ඔඩිට් කරනවා ගොඩක් වැඩ අපේ කම්පැනි අපි කරනවා. එතකොට අපි කෝපරේට් කස්ටමර්ස් ලගේ මේ ඔක්කොම බලන ටැක්සස් බලනවා අර මේවා කරනවා කන්සල්ටේෂන් දෙනවා ඒවා කරනවා. එතකොට අපි දවසක් කොහොම SAT එකකට කතා කරපු ලොකු PLC කම්පැනි එක එයා ඉඳන් කිව්වා අපිට මේ සිස්ටම් එකේ මාස 6ක් තියෙනවා එතකන් අපිට අප්‍රූව් කරන්න ඕනේ නැහැ එහෙමයි කියලා කිව්වා. ඉතින් මං කිව්වා එහෙම කොහොමද කරන්නේ මේක මෙහෙමයි යන්නේ. ඔයා පනත බලන්නකෝ මම අරකේ අහවල් ආයතනයේ මෙම්බර් කෙනෙක් මම දන්නවා මට උගන්වන්න ඉන්න එපා ඔයා කියලා කිව්වා. මං කිව්වා හරි ඔයා දන්නවනේ මොනවා ඔයා කරගෙන යන්නකෝ හරියට කියලා කිව්වා. දැන් එයාට තේරෙනවා ඇති දැන් මේ IRD එකෙන් ගයිඩ්ලයින් එකක් දාලා තිනවා අනිවාර්යයෙන්ම සැප්තැම්බර් SAT අවසන් වෙන නිසා ඔක්තෝබර් 31 වෙද්දි ඒ ටික ඔක්කොම අප්‍රූව් කරලා ඉවර කරන්න කියලා. එතනින් පස්සේ SAT කියලා එකක් සිස්ටම් එකේ පෙන්වන්නෙත් නැහැ. දැන් එයාගේ ඒ වගේ පෙන්ඩින් අප්‍රූවල්ස් තාම තියෙනවා පරණ ඒවාට දීපු නැති ක්‍රෙඩිට් වවුචර් ඉෂුව කරපු නැති. ඒ කියන්නේ අදාළ දිනේදී අදාළ වැඩේ කරන්නේ නැහැ. ඒ කියන්නේ සමහරු ගන්නව ක්වොලිෆිකේෂන් CA කියලා ගන්නවා ටැක්ස් මෙම්බර් කියලා ගන්නවා ගත්තට සමහරක් වෙලාවට අර පැට්‍රිස් එකේ නෑ සමහරක් වෙලාවට. ඒ කියන්නේ අර තියරි නොලෙජ් එකක් විතරයි තියෙන්නේ. එතකොට පැට්‍රිස් එකේ නැති වුණාම එයාලා නිකන් ඔය හිතාගෙන ඉන්නවා මේක සිස්ටම් එකේ මාස 6ක් වෙනවා මාස 6ක් යනකම් තියාගෙන ඉන්න පුළුවන් කියලා. එහෙම වැඩක් නෑ. එතන ඔයාලා ගන්න ඕනේ පැට්‍රිකල් නොලෙජ් එක. දැන් මෙතන උනත් ඉන්න පුළුවන් සමහරකට ඔය අප්‍රූව් කරමු නැති කට්ටිය. ඒ නිසා අප්‍රූව් කරන්න ඕනේ. ඒක තමයි ප්‍රොසීඩියර් එක. ඊට පස්සේ මේ ක්‍රෙඩිට් වවුචර් එක එතකොට මෙයා කලෙක්ට් කරගන්න ඕනේ අනිවාර්යෙන්. කලෙක්ට් කරගත්තේ නැත්නම් IRD එක මේ RIS ඔඩිට් කරපු දවසක taxable supply එකේ තියෙන SAT වලට අදාළව SAT ක්‍රෙඩිට් වවුචර් මෙයා ගාව තිබුණ නැත්නම් ඒ කොටස ඇසෙස්මන්ට් එකක් විදිහට ඇඩ් බැක් කරලා ඔයාලට tax liability එකක් විදිහට ජෙනරේට් කරලා දෙන්න පුළුවන්. ඒක තමයි කතාව. එහෙම වෙලා තියෙන ඕන තරම්. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ ක්‍රෙඩිට් වවුචර්ස් ටික කලෙක්ට් කරගන්න. RIS කෙනෙක් නම් ඔයා. නැත්තම් අනිවාර්යෙන් මේ නැති වෙච්ච ක්‍රෙඩිට් වවුචර්ස් ටිකට අදාළව ඒකේ තියෙන සස්පෙන්ඩ් කරපු VAT එක ඔයාලට ගෙවන්න වෙනවා. ඔයාලා තර්ක කරයි සිස්ටම් එකේ තියෙනනේ වවුචර් එක අපි ඔක්කොම සබ්මිට් කරලානේ process එක success කියලා තියෙනවනේ කියලා කියයි. එහෙම තිබුණාට කොපීස් තුනක් දීලා තින්නේ කරන්නේ ඔයාලගේ වගකීම එක කලෙක්ට් කරගන්න එක. ඒ ඔයාලා තර්ක කරන්න යන්න එපා ඒවා. ඔයාලා නිකන් බොරුවට මේ බොරු තර්ක ගෙනාවට වැඩක් නැහැ ඇත්තටම. ඒක නිසා ඔයාලගේ ඩියුටි එකක් විතර ඔයාලා වවුචර් එක කලෙක්ට් කරගන්න. නැත්නම් ඔයාලට මේ කතන්දරේදී ලොකු මේ අපහසුතාවයටපත් වෙන්න වෙනවා. ඊට පස්සේ ඔය විදිහට තමයි SAT එක යන්නේ. එතකොට මේක තමයි ඇත්තටම ඔය කිව්ව මේ එතකොට මේ ඔක්කොම වීඩියෝ ඔයාලට YouTube එකේ බලන්න පුළුවන් SAT එක කොහොමද වෙන්නේ කියලා. ඊට රිජෙක්ට් වුණොත් මොකද වෙන්නේ? ඒවා රීඅප්‍රූව් කරන්නේ කොහොමද? අපි වීඩියෝස් ඕන තරම් කරලා තියෙනවා YouTube channel එකේ තියෙන SAT ගැන කරපුවා. එතකොට SAT 6 එක ගැනත් කරපු වීඩියෝ තියෙනවා. SAT 6 එක කොහොමද අප්‍රූව් කරන්නේ? ඔක්කොම දැන් ඔයාලට QR දෙකක් දාලා තියෙනවා. ඔය අදාළ තැන සප්ලයි එකට අදාළව 4 5 7 සබ්මිට් කරන්නේ කොහොමද කියලා එතන අදාළ තැන දාලා තිනවා. ඔයාලට පර්චේසර් පැත්තට ආවම ඒ අදාළ පර්චේසර්ගේ QR එකත් අපි දානවා. එතකොට ඔයාලට මේක ප්‍රැක්ටිකලි වෙන්නේ SAT කියන්නේ ඔන්න ඔය ක්‍රමවේදය. එතකොට සස්පෙන්ඩඩ් VAT එකක් නැත්නම් සිම්ප්ලිෆයිඩ් වැලියු ඇඩඩ් ටැක්ස් කියන්නේ ඕක. එතකොට මේක තමයි ක්‍රමවේදය. අපි ඊට පස්සේ බලන්න ඕනේ මේකේ ඔයාලට දැන් මේකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න SAT ගැන මොනවද තියෙනවා නම් SAT එක දැන් ඇබොලිෂ් මේ අයින් වෙනවනේ අපි මේ සැප්තැම්බර් 30 ඉඳලා මේකට ගයිඩ්ලයින් වගේක් දීලා තියෙනවා. ඒ ටිකත් මම පෙන්නන්නම්. ඉෂාරයි ටික ඔයාලට එවලා තියෙනවා. අපි ඒකත් පෙන්නලා කතා කරන්නම්. ඔයාලට SAT ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරිද? එතකොට මම කියන්නම් මොකද්ද මේකෙදි ඔයාලට එහෙම තියෙනවා නම් මොකද්ද විතරදී වෙන්නේ කියලා. එතකොට IRD එකකින් ගයිඩ්ලයින් දෙකක් ඉෂුව කරලා තිනවා SAT ස්කීම් එකට අදාළව සහ VAT ස්කීම් එකට අදාළව repeal of the SAT scheme කියලා ඔයාලට දැන් මේ එවලා තියෙනවා ඒක. පහලට ගන්නකො ඉෂාර චුට්ටක්. හරි. තව ටිකක් ගන්න. අවම තියන්න. එතකොට මෙතන කියලා තියෙනවා what is this means for effective from 1st October 2025 කියලා තියෙනවා. මෙතන RIS ඉන්නවා RIP ඉන්නවා.
දැන් මම කතා කරා RIS කියන්නේ කවුද RIP කියන්නේ කවුද කියලා. දෙන්නෙක් ඉන්නවා කියලා මම කිව්වා. එතකොට SAT එක අයින් වුණාම RIP RIS කියලා දෙන්නෙක් නැහැනේ ඇත්තටම. ඒ දෙන්නම අයින් කරා පස්සේ RIP RIS නෑ. SAT නැත්තම් RIP නෑ RIS උත් නෑ. ඒක තමයි මේ කියන්නේ. හරි ස්ටේටස් එක. RIP ගේ පැත්තේ කියන RIP status will be terminate. හරි. ඊට RIS ගේ පැත්තෙත් කියන RI status will be terminate. ඇත්තටම නෑ නේද දෙන්න. SAT එක අයින් වුණා කියන RIP ත් නෑ RIS උත් නෑ. හරි. ඒ දෙන්න අයින් වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? transacting between supplies and purchase. මොකද වෙන්නේ? ඇත්තටම SAT එක අයින් වුණාම SAT එක normal VAT එකට transfer වෙනවා. ඒ කියන්නේ SAT කියන එකක් නැහැ. ඊට පස්සේ normal VAT එකක් ඒක. එතකොට SAT invoice issue කරන්න බෑ. ওই process එක නැහැ. schedule 457 submit කරන්නත් නැහැ. අරයට credit voucher issue කරන්නත් නැහැ. එයාට SAT 6 එක submit කරන්නත් නැහැ. එතන ඉවරයි. ඊට පස්සේ SAT supply එකක් විදිහට තිබ්බේව normal tax එකක් වෙනවා. දැන් ඉෂාරා දැන් මේ normal tax එක ගැන කතා කරගෙන ගියේ. ඒ normal tax එකක් වෙනවා. එක්ක taxable supply එකක් වෙනවා නැත්නම් wholesale retail taxable supply එකක් බවට convert වෙනවා automatically. එතකොට RIS ගේ පැත්තෙන් එහෙම වෙනවා. RIP ගේ පැත්තෙනුත් local purchase එකක් විදිහට schedule 2 එක යටතේ යනවා. එතකොට ඒ VAT එක RIP ගෙවන්න ඕනේ. එතකොට එයා normal VAT එක යටතේ තමයි ඉන්නේ. එතකොට RIP නෑ RIS උත් නෑ. ඕක තමයි වෙන්නේ ඇත්තට. මේක තමයි මේ කියලා තින්නේ. එතකොට normal tax invoice එකක් issue කරන්න ඕනේ. අරයා ඒක input tax විදිහට claim කරගන්න ඕනේ. ඕක තමයි කතාව කියලා තින්නේ. එතකොට credit voucher issue කරන්න බෑ. credit voucher නෑනේ දැන්. එතකොට credit voucher ඉවරයි. cancel වෙනවා. එතකොට credit voucher ඉතුරු වුණා නම් එයාගේ අතේ ඉතුරු වුණා නම් credit voucher පොත ඒ වෙනකොට ඒ ඉතුරු වෙච්ච ටිකත් IRD එකට submit කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම එයා IRD එක copy එකකුත් ඒගොල්ලෝ ගාව තියෙනවනේ pin color එක. ඒ IRD එක issue කරපු copy ටිකයි balance කොළ තුනත් එක්කම ඔක්කොම ටික IRD එකට බාර දෙන්න ඕනේ. ඒක තමයි මේ guideline එකෙන් කියලා තින්නේ. ඔයාලට කියව ගන්න පුළුවන්. ඉෂාරා පල්ලෙහාට ගන්නකො. මේවා කියවන්නේ නැහැ ගොඩක් අය. ඔවා දාන ඕන තරම් IRD එකෙන් දැම්මට ඔවා දැක්කේ සමහරු දකින්නෙත් දැන් සමහරට. ඔවා දාලා තිනවා. site එකෙන් තමයි අපි download කරගත්තේ. ඒතකොට මේවා දාලා තිබ්බට සමහරු මේවා කම්මැලි කමකට කියවන්නේ නැහැ. සමහරකට instruction ඕන තරම් දීලා තිනවා. ඔයාලා මොනවාරි document එකක් ඒ නිසා IRD එකෙන් issue කරොත් guideline එකක් හරි gazette එකක් හරි මොකක් හරි ඒ වෙලේ බලන්න. අපි නිතරම බලනවා ඒවා. ඉෂාරා අපි හිරුනි අපි ඔක්කොම මේ field එකේ ඉන්න නිසා අපි බලනවා. ඒතකොට මේවා තමයි knowledge එක update කරනවා කියලා කියන්නේ. ඒ නිසා ඔයාලා මේක update වෙන්න නම් නිතරම මේවත් එක්ක ඉන්න ඕනේ. අපේ channel එකත් එක්කම ඉන්න. ඒ කියන්නේ අපේ group එකත් එක්ක ඉන්න. අපි දාන post බලන්න, IRD එකේ site එක කොයි වෙලෙත් බලන්න, gazette notification බලන්න. එතකොට තමයි මේ knowledge එක update කරගන්න පුළුවන්. නැත්තම් දැන් අපි මේ අද උගන්නන එක තව මාස 3කින් outdated වෙන්න පුළුවන් සමහරක් විට අලුත් knowledge එකක් ආපු ගමන්. ඒක නිසා මේකත් එක්ක ඉන්න ඕනේ නිතරම. හරි. එතකොට දැන් මෙතන කියන මේ RI S ගේ පැත්තෙන් මොකද වෙන්නේ RIP ගේ පැත්තෙන් මොකද වෙන්නේ කියලා කියනවා. මෙතන තියෙනවා note that schedule SAT4, SAT5, SAT5A, SAT5B and SAT7 will no longer be applicable කියලා තියෙනවා යටම මේ RIS ගේ පැත්තෙන්. ඇත්තට මේ ටික නෑනේ. SAT4ත් නෑ, SAT5ත් නෑ, 5Aත් නෑ, 5Bත් නෑ, 7ත් නෑ. අර ඉස්සෙල්ලා මම කතා කරේ RIS තාදාලා. අන්න ඒ ටික නෑ. ඔය දැන් ඉෂාරා highlight කරා ඔයාලට පේනවා. ඉතින් අන්න එතන තියෙනවා. ඒ වගේම RIS ගේ පැත්තේ P ගේ පැත්තේ මොකක්ද තියෙන්නේ SAT6 එක. ඒක තියෙනවා එහා පැත්තේ. SAT6 එක apply වෙන්නේ නැහැ කියලා. එතන තියෙනවා. එහා පැත්තේ තියෙනවා. Entered in cages IN6 as input tax on local purchase. කියන්නේ local purchase එකක් විදිහට consider කරන්න ඕනේ. ඒතකොට input එක. ඒතකොට SAT6 එක අදාළ වෙන්නේ නැහැ යාට. එතකොට ওই විදිහට තමයි මේක වෙන්නේ. එතකොට ওই ඉන්ස්ට්‍රක්ෂන් ටික තමයි ඇත්තටම දීලා තින්නේ. එතකොට SAT එකට මොකද වුනේ කියලා ගිය සතියේ එක්කෙනෙක් කියවුවා. ඔන්න ඔක තමයි වෙන්නේ. ඔය පල්ලෙහා තියෙනවා කියලා. මොකද්ද වෙන්නේ කියලා තව ටික. final SAT activities and deadline. ඔන්න ඔක මතක තියාගන්න. දැන් ඔයාලගේ සැප්තැම්බර් 30 වෙනකම් ඔයගොල්ලෝ දාන්න එපා SAT 4 එක, 5 එක, 7 එක, 6 එක ඔක්කොම දාන්න credit voucher issue කරන්න එපා. ඒකට මොකද වෙන්නේ? RIS සැප්තැම්බර් එකේදී මොකද කරන්න ඕනේ කියලා කියනවා. සැප්තැම්බර් මාසෙදී මොකක්ද RIS කරන්න ඕනේ? ඔක්තෝබර් 15 වෙද්දී අනිවාර්යෙන් සැප්තැම්බර් තියෙන SAT 4 ටික ඔක්කොම සබ්මිට් කරන්න ඕනේ. SAT 4 එක සැප්තැම්බර් මාසික ඔක්තෝබර් 15 වෙද්දී සබ්මිට් කරන්න ඕනේ. හරි? මං කිව්වේ මුල් දින 14 15 ඇතුළත අපේ SAT 4 එකට ගියාම අපිට ඩියු ඩේට් එක 25 පෙන්නනවා සිස්ටම් එකේ. නමුත් 25 වෙනකන් ඩියු ඩේට් පෙන්නුවාට 25 වෙනකන් ඉන්න බෑ. 24 වෙනකන් ඉන්න බෑ. 15 තමයි ඩේට් එක. හරි 15 සබ්මිට් කරන්න ඕනේ. සමහරු අපිට ඊමේල් පවා එවනවා සමහර කම්පැනි වලින් 15 සබ්මිට් කරන්න කියලා. ඒක සමහරු හරියට රූලින් ගයිඩ්ලයින් ෆලෝ කරනවා. සමහර කම්පැනි හරියට ඒ රූලින් එක කරනවා. නමුත් ඒ අතර ඉන්න සමහර අර වගේ කට්ටිය අපි තමයි දන්නේ ඔයාලා මොනවද දන්නේ වගේ ටෝක් දෙන අයත් ඉන්නවා. ඉතින් ඒ වෙලාවට අපි මොකුත් දන්නේ නැහැ වගේ අපි දන්නේ නැහැ කියලා ඉන්නවා. ඉතින් එතනින් එහාට තර්ක කරලා වැඩක් නැහැ. අපි දන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේ ඉන්නවා අපි. ඒක නිසා
ඔක්තෝබර් 15 අනිවාර්යෙන් සබ්මිට් කරන්න ඕනේ සැප්තැම්බර් 30ට අදාළව SWAT 4 එක RIS ගේ පැත්තෙන්. ඒ සැප්තැම්බර් 30ට අදාළ SWAT 4 එක අප්‍රූව් කරන්න ඕනේ අනිවාර්යෙන්ම ඔක්තෝබර් 20 අදාළ RIP අප්‍රූව් කරන්න ඕනේ. ඒක තමයි ඔය දකුණු පැත්තේ RIP ගේ පැත්තේ රතු පාටින් තියෙන්නේ. එයා අප්‍රූව් කරන්න ඕනේ ඔක්තෝබර් 20. ඊට උඩින් තියෙනවා until 30th සැප්තැම්බර් 2025 කියලා. ඒ වෙනකන් තියෙන SWAT 4 අප්‍රූව් කරලා ක්‍රෙඩිට් වවුචර්ස් ටික ඉෂුව කරන්න ඕනේ අනිවාර්යෙන්ම සැප්තැම්බර් 30 වෙද්දී. ඒ කියන්නේ පරණ ඒවා තියෙනවනේ මං කිව්වා අර ගොඩ ගහලා තියෙනවා කියලා අපිත් තියෙනවා සමහර ටයිල්ලගේ. ඒවා අනිවාර්යෙන්ම මේ අප්‍රූව් කරන්න ඕනේ. අපි ඒවට මේල් දානවා කතා කරනවා කියනවා අපි කියලා තින්නේ ඔයාලට අනිවාර්යෙන් මේ මාසෙ වෙද්දී ඉවර කරන්න කියලා ඒගොල්ලන්ට අපි ඉන්ෆෝම් කරලා තින්නේ. අනිවාර්යෙන් සබ්මිට් කරන්න කියලා. ඒ කියන්නේ වවුචර් එක ඉෂුව කරන්න කියලා. සිස්ටම් එකේ වවුචර් එක දාලා නැහැ සමහරව. ඉතින් ඒක නිසා ඒක ඒගොල්ලෝ ඉෂුව එකක්. අපි ඉතින් පුෂ් කර කතා කර කෝල් දෙදී එහෙම වාත වෙලා ඒක කරගන්න වෙනවා. නැත්තම් ඉතින් අපිට මේක ඉවුනාට පස්සේ IRD එකට බඩ ගන්න වෙනවා මේවා හදාගන්න. ඒක ලොකු වදයක්නේ. ඒ නිසා සැප්තැම්බර් 30 වෙද්දී අනිවාර්යෙන්ම RIP ස්ටේටස් එකේ ඉන්න කට්ටිය පරණ වවුචර්ස් ඔක්කොම අප්‍රූව් කරන්න ඕනේ ක්‍රෙඩිට් වවුචර්ස්. ඒ වගේම සැප්තැම්බර් මාසික ඔක්තෝබර් 20 අප්‍රූව් කරලා දෙන්න ඕනේ ක්‍රෙඩිට් වවුචර් ඉෂුව කරන්න ඕනේ 4 එක අප්‍රූව් කරලා. ඊට පස්සේ RIS ඔක්තෝබර් 30ක වෙද්දී SWAT 5 5A 5B 7 ඒ ඔක්කොම සබ්මිට් කරලා අප්ලෝඩ් කරලා ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ RIP SWAT 6 එකත් සබ්මිට් කරන්න ඕනේ සැප්තැම්බර් මාසේ 1 ඔක්තෝබර් 30ක වෙද්දී. ඕක තමයි කතන්දරේ. ඊට පස්සේ තව එකක් කියනවා අන්තිමට RIP කරන්න ඕනේ. එයාගේ අතේ වවුචර්ස් තියෙනවනේ ක්‍රෙඩිට් වවුචර්ස්. අරයාගේ අතේ වවුචර්ස් නෑ. RIS ගේ අතේ RIP ගේ අතේ වවුචර්ස් තියෙනවා. එයා අනිවාර්යයෙන්ම ඉතිරි වවුචර්ස් ටික නොවැම්බර් 10 වෙනිදා වෙනකොට IRD එකේ හෙඩ් ඔෆිස් එකේ ඔය කියලා තියෙන මීඩියම් කෝපරේට් ඩිෆෝල්ට් ටැක්ස් කලෙක්ෂන් යුනිට් එකට 9th ෆ්ලෝර් එකේ තියෙන හෙඩ් ඔෆිස් එකට බාර දෙන්න ඕනේ ඉතිරි ක්‍රෙඩිට් වවුචර් පොත් ටික. ඒ අර IRD එකේ කොපි එකක් තියෙනවා.